ශ්‍රවණ මෙසතුටු කමින් මිදෙන්නට අපි අද මුලින්ම සෝතානුදත සූත්‍රය සාකච්ඡා කරමු. ඒ සූත්‍රයේ ලබා දීලා තියෙන පොතේ පිටකයයි අට කතාවයි ටීකාවයි එක තැනකට අරගෙන දීලා තියෙනවා. අන්තිම පිටුවේ තියෙන්නේ නවාංග ශාස්ත්‍ර ශාසනය මේ සූත්‍රයේ කියවෙන නිසා දීඝනිකායේ සීලඛණ්ඩ වර්ග අට කතාවේ තිබෙනා වූ නවාංග ශාස්ත්‍ර ශාසනය එතෙන්ට ගෙනහල්ලා පෙන්නලා තියෙන්නේ. අපි මුලින්ම මේ නවාංග ශාස්ත්‍ර ශාසනය සාකච්ඡා කරලෙමු. දීඝනිකායේ පළවෙනි පොතේ සීලඛණ්ඩ වර්ග පාළි ඒ අට කතාවේ සඳහන් වෙනවා සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ලං යනුවෙන් නව ප්‍රභේදයක්. එහි උබතෝ විභංගය නිද්දේශය ඛණ්ඩකය පරිවාරය ආදී ග්‍රන්ථත් සුත්ත නිපාතේ මංගල සූත්‍රය රතන සූත්‍රය නාලක සූත්‍රය තුවට්ටක සූත්‍රය ආදී සූත්‍රත් සූත්‍ර නමින් අති තථාගත වචන සූත්‍රයයි දැනගත යුතුයි. සුත්තං කියන කොටසට අයිති වෙන්නේ සූත්‍ර කියලා තියෙන නම තියෙනවා. නමුත් ඒ සූත්‍රවලත් සඝාතක සූත්‍ර, ඒ කියන්නේ ගාථා සහිත සූත්‍ර ගෙය්‍ය යනුවෙන් හඳුන්වන්නේ. විශේෂයෙන් සංයුත්ත නිකායේ සඝාතක වර්ගය. සඝාත වර්ගය කියලා කියන්නේ සංයුත්ත නිකායේ පළවෙනි පොත. සියලු අභිධර්ම පිටකයත් ගාථා රහිත සූත්‍රත් මේ අන්‍ය වූ අංග 8ට සංග්‍රහ නොවන බුද්ධ වචනත් ව්‍යාකරණ යනුවෙන් දැනගත යුතුයි කියලා තියෙනවා. ධම්මපද, තේරගාථා, තේරීගාථා, සුත්ත නිපාතේ සූත්‍ර නමින් නොමැති සුද්ධික ගාථා, ගාථා යනුවෙන් දැනගත යුතුයි කියලා. සතුට සහිතව ප්‍රකාශ කරන ලද ගාථා සහිත 82ක් වූ සූත්‍රාන්ත උදාන පාළියේ කුද්දක නිකායේ පළවෙනි පොතේ සංග්‍රහ වෙන්නේ. කුද්දක නිකායේ පළවෙනි පොතේ ඉතිඋත්තක නමින් කොටසක් තියෙනවා. දැන් අනික් සූත්‍ර පටන් ගන්නේ ඒවං මේ සුතං යනුවෙන්. නමුත් මේ සූත්‍ර සංගීතීකාරක මහා තෙරුන් වහන්සේලාම තීරණය කළා මුත්තං හිතං භගවතා යනුවෙන් භාගතුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරන ලදී යනුවෙන් පටන් අරන් තියෙනවා. ඒ සියලු සූත්‍ර ඉතිඋත්තක නමින් හඳුන්වන්නේ. අපන්නක ජාතකයේ ඉඳලා 550ක් වූ ඒ සියලු ජාතක යනුවෙන් හඳුන්වනවා. අච්චරි අබ්බූත සූත්‍රය ආදී සූත්‍රවල අච්චරියා අබ්බූතා ධම්මා යනුවෙන් හඳුන්වලා තියෙනවා නම් ඒ සියලු ධර්ම අඩංගු සූත්‍ර අබ්බූත ධම්ම යනුවෙන් හඳුන්වනවා. චූල වේදල්ල, මහා වේදල්ල, සම්මාදිට්ඨි, සක්කපඤ්ඤ, සංඛාර භාජනීය, මහා පුන්නම සූත්‍රාදී සියලු නුවණත් සතුටත් මිශ්‍රව අහන ලද සූත්‍ර, ප්‍රශ්න අහලා විසඳන ලද සූත්‍ර වේදල්ල නමින් හඳුන්වනවා. සැකවින් කියනවා නම් නවාංග ශාස්ත්‍ර ශාසනය කියන්නේ මෙන්න මේ ප්‍රභේදයට සියලු බුද්ධ වචන 84000ක් ධර්මස්කන්ධම මේ නවාංග ශාස්ත්‍ර ශාසනයට අයිති වෙනවා. අපි මුලින්ම අංගුත්තර චතුක්ක නිපාතේ චතුත්ථ පඤ්ඤාසකේ මහා වර්ගයේ සංග්‍රහ වෙන සෝතානුදත සූත්‍රය බලමු. මම වචනෙන් වචන පැහැදිලි කරනවා. ඊට පස්සේ දැනට සියලු වචන කියන්නේ නැතුව පැහැදිලි කරගෙන යන්නම්. මොකද පළමුවෙන් සූත්‍රයේ තේරුම හිතට ගත්තට පස්සේ හරි පහසුයි පාළිය අඳුර ගන්න. සූත්‍ර වල තියෙන පාළිය හරි පහසුයි අට කතාවත් එක්ක එහෙම බලාගෙන යනකොට භාගතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ බ්‍රාහ්මණයෝ 500 දෙනෙක් පැවිදි වෙනවා. පැවිදි වෙන්න කලින් සියලු ව්‍යාකරණ, වේදය ආදී සියලු දේ ඉගෙනගෙන පැවිදි වෙන්නේ. පැවිදි වෙලා ත්‍රිපිටකයම ඉගෙනගෙන අට කතාව ඉගෙනගෙන ඊට පස්සේ උන්වහන්සේලා බණ අහන්න යන්නේ නැතුව ධර්ම ශ්‍රවණයට වඩින්න නැතුව ඉන්නවා. ඒ බ්‍රාහ්මණ සම්භවයක් තියෙන භික්ෂුන් වහන්සේලා උදෙසා ඒ අර්ථෝපපත්තිය කරගෙන මෙන්න මේ සූත්‍ර දේශනා කරනවා බණ අහන්න ඕනේ කියන කාරණාව.
අහන්න ඕන පියවර 5 මොනවද කියන කාරණාව. ඇහුවාම තියෙන ආනිසංස මොනවද කියන කාරණාව පිළිබඳව. වෙනත් සූත්‍ර සඳහන් කරනවා නම් මේ බ්‍රාහ්මණ පැවිදි වෙච්ච බ්‍රාහ්මණයෝ වෙලා ඉඳලා පැවිදි වෙලා ත්‍රිපිටකය ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නේ නැතුව ධර්මය අහන්නේ නැතුව වත්පිළිවෙත් කරන්නේ නැතුව හිටපු භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් මූලපරියාය සූත්‍රය දේශනා කරලා තියෙනවා. ඊට අමතරව මේ සෝතානුදත සූත්‍රය දේශනා කරලා තියෙනවා. මූලපරියාය සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රය. ඊට පස්සේ මේ අංගුත්තර චතුක්ක නිපාතේන සෝතානුදත සූත්‍රය. ඊට අමතරව අංගුත්තර තික නිපාතේ ගෝතමක චේතිය කියලා සූත්‍රයක් විශේෂයෙන් දේශනා කරනවා උන්වහන්සේලාගේ අරහත්ත්වයේ පිණිස. ඒවා ඊටාම ලස්සනයි. එක සූත්‍රයක් සම්බන්ධ ත්‍රිපිටකයේ සම්බන්ධ තව තැන් ගොඩක් තියෙනවා. ඒවත් දැන ගැනීම මම හිතන්නේ පහසුයි. ඊටාම සතුටක් ගෙන දෙනවා. මොකද එකිනෙක අතර තියෙන සම්බන්ධය දැනගත්තාම ඒ සූත්‍ර ධර්මයන් පිළිබඳව. සෝතානුදතානම් භික්කවේ ධම්මානං වචසා පරිචිතානං මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සුප්පටිවිද්ධානං චත්තාරෝ ආනිසංසා පාටිකංඛා. සෝතානුදතානං ධර්මයේ ඉගෙන ගන්න පිළිවෙල. සුතා කියලා කියන්නේ අහන්න ඕනේ. ඒක හරියටම අහන විදිය කියලා තියෙන්නේ අනීවරණ සූත්‍රයේ. සංයුත්ත නිකායේ අනීවරණ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අනීවරණ සූත්‍රයේ විදියට ඇහුවොත් ඒ වෙලෙම ඒ අහනකොටම මාර්ගඵල ලැබෙනවා කියලා තියෙනවා. අනීවරණ සූත්‍රයේ කියලා තියෙන්නේ අට්ඨිකත්වා මානසිකත්වා සබ්බචේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියන ක්‍රමය. අට්ඨිකත්වා කියලා කියන්නේ මහත් වූ බලාපොරොත්තුවක් සහිතව ධර්ම ශ්‍රවණයට සැරසෙන්න ඕනේ. දැන් අද කාලේ මං හිතන්නේ ලංකාවේ රහතන් වහන්සේලා අඩු වෙන්න හේතුවත් බුරුමේ තායිලන්තය වගේ රටවල් වල රහතන් වහන්සේලා වැඩි වෙන්න හේතුවත් මම දකින්නේ මට පෞද්ගලික අවස්ථාවක් හම්බෙලා තියෙනවා රහතන් වහන්සේලා දකින්න බුරුමේ වැඩ ඉන්න ධර්ම ගරුත්වය ගිහියන්ට නම් නැහැම කියලා කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේලාට සම්පූර්ණයෙන්ම නැති හින්දා ද කියලා තනයක් මතුවෙනවා. මොකද අද ධර්ම ශ්‍රවණය කරන්නේ ධර්ම සංඥාවෙන් නෙමෙයි පුද්ගල සංඥාවෙන්. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ හත්වැනි සාමණේර නමක් ධර්මයේ දේශනා කළත් ගිහියෙක් ධර්මයේ දේශනා කළත් ධර්ම ගරුත්වයෙන් ධර්ම රත්නයට තියෙන ගෞරවයෙන් පූර්ව කෘත්‍යයක් හැටියට තමයි අද ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නේ. අද සිතුවිල්ල තියෙන්නේ මේ සූත්‍රය ඉගෙනගෙන තව සූත්‍රත් ඉගෙනගෙන පසුතලයක මම භාවනා කරලා හෝ නිවන් දකින්නවා කියන අදහස. ධර්මයේ ශ්‍රවණය කරනකොටම නීවරණ ධර්මයටපත් වෙලා බොජ්ජංග 7 වැඩිලා මාර්ගඵලයකට එනවා කියලා අදහසක්වත් නැහැ. මහත් වූ බලාපොරොත්තුවක් නැහැ. අට්ඨිකත්වා කියන ක්‍රමය නැහැ අද. ඒ නිසා ධර්මයෙන් නියම ප්‍රයෝජන ගන්න නම් මහත් වූ බලාපොරොත්තු සහිතව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මම මේ ධර්මයේ ශ්‍රවණය කරන අතරදීම මගේ පංච නීවරණයෝ යටපත් වෙලා සත්ත්ව බොජ්ජංග වැඩිවීමට පැමිණිලා මගේ හිත එකඟතාවයට පැමිණලා එතනම මට මාර්ගයක් ඵලයක් ලැබේවා කියලා අදහසක් ඇති කර ගන්න ඕනේ. ඒ ධර්ම ගෞරවය නැත්තම් කොයිතරම් හේතුඵල තිබුණත් අවබෝධයක් වෙන්නේ නැහැ. මොකද අපිට පේනවා අපේ ග්‍රන්ථවල තියෙන කතාවස්තු වලදී කෝටි 100ක් මහරහතන් වහන්සේලා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ආරාධනා කරලා මනුස්ස ලෝකේ උපද්දවා ගන්න නාගසේන මහරහතන් වහන්සේ පවා මුල කාලේ පැවිදි වුණාම අස්සගුත්ත මහරහතන් වහන්සේ දවස් 7ක පරීක්ෂණයක් පවත්වනවා. දවස් 7ක පරීක්ෂණයක් පවත්වනවා මානය කියලා බිඳක් හරි තියනවද කියලා. උන්වහන්සේ වත්පිළිවෙත් කරනවද කියලා බලනවා. අමදින තැන් නැවත උඩින් අමදිනු, ගියන පැන් හලලා නැවත වෙන පැන් ගෙනත් තියනවා. එහෙම කරලා පහවදාත් අමදිනවද කියලා බලනවා. පැන් ගෙනත් තියනවද කියලා බලනවා. දෙවෙනි දවසෙත් එහෙම කරනවා. තුන්වෙනි දවසෙත් එහෙම කරනවා. දැන් සාමාන්‍ය අද කාලේ නම් ගියන පැන් විසි කරලා ඒ වෙලෙම වෙන පැන් ගෙනත් තියනවනම් නැවත කරන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් කෝටි 100ක් මහරහතන් වහන්සේලා තවුසාවට වැඩම කරලා ආරාධනා කරලා මනුස්ස ලෝකේ උපද්දව ගත්තත් ඉපදුනාට පස්සේ මානෙ තියනවාද කියලා බලලා තමයි උගන්වලා තියෙන්නේ. ඒ වගේ ඊටාම නිහතමානී බවක් මේ ධර්ම මාර්ගයේ යන්න අවස්ථාවක් තියෙනවා. ඊටාම නිහතමානී වෙන්න හැම වෙලෙම මේ ධර්මයේ හරියට ඉගෙන ගන්නවා නම් Tamanට නොතේරෙන බවම තේරෙන්න ඕනේ. තව ගොඩාක් ඉගෙන ගන්න දැනගන්න තියෙන බවම තේරෙන්න ඕනේ.
ඒ කියන්නේ තමන් දන්නව ඇති කියලා හිතනොත් ඒ තමන්ටම වැරදිලා බව තේරෙන්න ඕනේ ඕනෑම කෙනෙකුට. මොකද ධර්මයේ සාගරය වගේ අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. විනයේ අනන්ත ණයක් තියෙනවා. අභිධර්මයේ අනන්ත ණයක් තියෙනවා. සාරිපුත්තයන් වහන්සේගේ දහම් දැනුම ප්‍රඥාව 80 මහා ශ්‍රාවකෙකුට තේරෙන්නේ නැහැ කියලා තියෙනවා. 80 මහා ශ්‍රාවකෙක්ට පහලින් ඉන්න නාගසේන තෙරුන් වහන්සේ, මිහිඳු මහා තෙරුන් වහන්සේ වගේ මහා රහතන් වහන්සේ කෙනෙක්ගේ ප්‍රඥාව අපිට හිතාගන්න බැරි තරම්. මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන ලද පළවෙනි ධර්මදේශනා අතර සමචිත්ත පරියාය සූත්‍ර දේශනා අති විශේෂයි. මිහිඳු මහා රහතන් වහන්සේ සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව දේශනා කළාම අසංඛ්‍යක් ප්‍රාණීන්ට මාර්ගඵල අවබෝධය වෙනවා. අපිට හිතාගන්න පුළුවන්ද එක ධර්ම දේශනාවක් තුල 140ක් අසංඛ්‍යක් සත්වයන්ට මාර්ගඵල ලැබෙනවා නම් එවැනි සූත්‍ර දේශනාවක් කරන්න තියෙන හැකියාව කොයි වගේද කියලා මම නම් හිතන්නේ මට නම් හිතාගන්න බෑ. ඒ තරම් මහා ප්‍රඥාවක් තියෙන්න ඕනේ. අපිට මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රඥාව හිතාගන්නත් බැරි නම් මිහිඳු මහ රහතන් වහන්සේට උඩින් වැඩ ඉන්න 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට සරියුත් හාමුදුරන්ගේ ප්‍රඥාව හොයාගන්නත් බැරි නම් සරියුත් හාමුදුරන්ට භාගතුන් වහන්සේගේ ප්‍රඥාව හොයාගන්නත් බැරි නම් භාගතුන් වහන්සේ කොයිතරම් උතුම් පුද්ගලයෙක්ද කොයිතරම් රත්නයක්ද කියන එක අපිට වැටහෙනවා අනුමාන වශයෙන් යන්තම් අනුමාන වශයෙන්. මෙහිදී මුලින්ම ධර්මය අහන්න ඕනේ මහත් වූ බලාපොරොත්තු සහිතව. ඊට පස්සේ මානසිකත්වා කියලා කියන්නේ මෙනෙහි කරමින්. ඒ කියන්නේ අහන දේ හිතින් මෙනෙහි කර කර අහන්න ඕනේ. සියලු සිතින් සබ්බචේතසෝ සමන්නාහරිත්වා සියලු සිත එක්රස් කරගෙන අහන්න ඕනේ. හිත එහෙම යන්න දෙන්න හොඳ නැහැ. ඕහිත සෝතෝ කන් යොමු කරමින් අහන්න ඕනේ. මෙතනත් මේ ක්‍රමයේ දේශනා කරලා තියෙන්නේ මුලින් හොඳින් අහන්න ඕනේ. සුතා කියලා කියන්නේ පළවෙනි පියවර. දතා කියලා කියන්නේ දරන්න ඕනේ, මතක තබා ගන්න ඕනේ. ඒ දෙවෙනි පියවර. වචසා ಪರಿචිතා වචනයෙන් කියන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. තුන්වෙනි පියවර. මනසානුපෙක්ඛිතා කියලා කියන්නේ වචනෙන් වචනේ තේරුම දැනගන්න ඕනේ. වචනෙන් වචනේ තේරුම දැනගන්න ඕනේ වෙන වෙනමම තමන්ගේ භාෂාවෙන් තේරුම දැනගන්න ඕනේ. දැන් අද කාලේ ප්‍රශ්නයක් තියෙනවා සමහරු සියලු සූත්‍ර දේශනා සිංහලයටම හරවනවා. සිංහලයෙන් ඉගෙන ගත්තොත් ඇද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට උත්තර දෙන්න පුළුවන් මේ සූත්‍රයෙන් පළවෙනි පියවර 3 අපිට සිංහලෙන් කරන්න බෑ. සුතා, දතා, වචසා ಪರಿචිතා කියලා තියෙන පාලියෙන්ම කරන්න ඕනේ. හතරවෙනි පියවරෙත් තමයි තමන්ගේ භාෂාවෙන් එන්නේ. මනසානුපෙක්ඛිතා. තමන්ගේ භාෂාවෙන් මේ වචනයක් ගානේ මනාකොට තේරුම දැනගන්න ඕනේ. එතකොට අපිට පහසුයි මේ වගේ දෙයක් දැනගෙන හිටියාම උත්තරයක් දෙන්න. බුද්ධ කාලයේ ඉඳලා පැවතෙන ක්‍රමය කවුරු හරි වෙනස් කරන්න හදනවනම් අපිට පැහැදිලිව ත්‍රිපිටක අනුසාරයෙන් උත්තර දෙන්න පුළුවන්. ඉන්පසුව පස්වෙනි පියවර තමයි දිට්ඨියා සුප්පටි විද්ධා. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් නැත්නම් විදර්ශනා ඥාන වලින් විනිවිද දකින්න ඕනේ. හාත්පසින් දැනගන්න ඕනේ. ඇතුලෙන් යන ආකාරයට විනිවිද දකින්න ඕනේ. සම්පූර්ණයෙන්ම ඒ ගැන නොදන්න දෙයක් නැති වෙන්න ඕනේ කියන එකයි. ඉන්න මේ ආකාරයට සූත්‍ර දේශනාවක් හරි නවංග සසු ශාසනයේ කිසියම් කොටසක් ඉගෙන ගත්තොත් ආනිසංස 4ක් කැමති විය හැකි. මොන 4ද? ඉද බික්කවේ බික්ඛු ධම්මං පරියාපුනාති. මේ භික්ෂුණී භික්ෂුවක් ධර්මය පරියාපුනාති. පරියාපුනාති කියලා කිව්වහම යන්තම් හැදෑරීමක් කියවෙන්නේ නැහැ. හොඳින් හදාරන්න ඕනේ. මොන ධර්මයේද? සුත්තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං, ගාථා, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අභූත ධම්මං, වේදල්ලං කියන නවංග සාසු ශාසනය ඉගෙන ගන්නවා. ඔහුට මේ ධර්මයන් මනාකොට කනට වැටිලා මතක තබාගෙන වචනෙන් පුරුදු පුහුණු වෙලා වචනෙන් වචනේ තේරුම දැනගෙන නුවණින් විනිවිද දැකලා සම්පූර්ණ වෙලා තියෙනවා. සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ. මෙතන මේ මුට්ටස්සති කියලා කියන සිහිමුලාව කියන එක තේරුම් කරලා තියෙන අට කතාවේ මේ ධර්ම අමතක වෙලා කාලක්‍රියා කිරීමක් නෙමෙයි. නමුත් මේ කියන්නේ මේ භික්ෂුන් වහන්සේ
මෙහෙම ධර්මයේ ඉගෙන ගත්තට මේ ජීවිතය තුළ මාර්ගඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ මාර්ගඵලයක් සහිත ආරයන් වහන්සේලාගේ කාලක්‍රියාව නැත්නම් මරණයට පත්වීම සංසන්දනය කරාම මාර්ගඵලයක් නොමැති පුද්ගලයෙක් එක්ක සිහියක් නැහැ කියලා කියන්න පුළුවන් කමක් තියෙන නිසා මෙතන මුට්ටස්සති කාලංකුරුමානෝ කියලා තියෙනවා. අට කතාවේ කියලා තියෙනවා මේ සීලය ਸਰව සම්පූර්ණ කරලා තමයි මෙතෙන්ට යන්නේ. ධර්ම අමතක වෙලා නෙමෙයි මෙතෙන්ට යන්නේ. නමුත් මාර්ගඵලයක් නොමැති නිසා මේ මුට්ටස්සති කියන වචනේ පාවිච්චි කරා කියලා තියෙනවා. අඤ්‍යතරං දේවනිකායන් උපපජ්ජති. අන්‍ය වූ දේවනිකායකට විශේෂයෙන් එළබෙනවා. උපපජ්ජති. තස්ස තත්ථ සුඛිනෝ ධම්මපදා අපිලපන්ති. එහිදී ඔහුට සැපවත් ලෙස සැප සහිතව ධර්මපද වැටහෙනවා. නමුත් දන්ධෝ භික්ඛවේ සතුප්පාදෝ භික්ෂූනි මේ සිහිය උපදින්න ඔහුට බොහෝ කාලයක් ගත වෙනවා. අවුරුදු දහස් ගාණක් වෙන්න පුළුවන්, 10,000 ගාණක් වෙන්න පුළුවන්, ලක්ෂ ගාණක්, කෝටි ගාණක් වෙන්න පුළුවන්. ඔහුට කාලයක් ගත වෙනවා මේ දේවනිකා ඉපදෙලා. නමුත් එක වෙලාවක ඔහුට මේ ධර්මපද වැටහෙනවා, මතක් වෙනවා. ඒ ධර්මපද වැටහෙනවත් එක්කම ඔහු මාර්ගඵලලාභියෙක් වෙනවා. කොහොමද? අතසෝ සත්තෝ කිප්පං ඒව විශේෂගාමී හෝති. ධර්මපද වැටහෙනවත් එක්කම වෙලාවක් ගත වෙන්නේ නැතුව ඔහු මාර්ගඵලලාභියෙක් වෙනවා. සෝතානුදතානම් භික්ඛවේ ධම්මානං වචසා ಪರಿචිතානං මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සුප්පටි විද්ධානං අයං පඨමෝ ආනිසංසෝ පාටිකංකෝ. භික්ෂූනි මේ පියවර පහට අහලා මතක තියාගෙන වචනයෙන් කියන්න පුරුදු වෙලා වචනයක් ගානේ තේරුම දැනගෙන නුවණින් විනිවිද දැකලා පුරුදු පුහුණු කරන ලද මේ ධර්මයන් පිළිබඳ මෙන්න මේ පළවෙනි ආනිසංසය කැමති විය හැකියි. ඒ කියන්නේ මේ ජීවිතේ මාර්ගඵලයක් ලැබුණ නැත්නම් එක්තරා දේවනිකායක ඉපදිලා එහිදී යම්කිසි කාලයක් ඉඳලා හෝ ධර්මපදයක් මතක් වෙච්ච ගමන් මාර්ගඵලලාභියෙක් වෙන්න පුළුවන්. කොයිතරම් අස්වැසිල්ලක්ද නේද? හරියට ධර්මයේ ඉගෙන ගත්තාම මේ ජීවිතේ වැරදුනොත් යම්කිසි හේතුවක් නිසා ඊළඟ ජීවිතයේදී මාර්ගඵල ලැබෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු ධම්මං පරියාප්නාති. නැවත භික්ෂුනි මේ භික්ෂුව ධර්මය පුරුදු පුහුණු වෙනවා, සම්පූර්ණ කරනවා. මේ නවාංග සාසු ශාසනය පුරුදු පුහුණු වෙනවා. මේ පියවර පහටම ඔහු මාර්ගඵලයක් ලැබෙන්නේ නැතුව කාලක්‍රියා කරලා එක්තරා දේවනිකායකට එළඹෙනවා. නමුත් ඔහුට තනියම ධර්මපද වැටහෙන්නේ නැහැ. නමුත් මේ දෙව් පිරිස අතරට එක්තරා 이르දිමත් භික්ෂුන් වහන්සේ නමක් පැමිණිලා ධර්මයේ දේශනා කරනවා. අපේ කතාවස්තුන් වල බොහෝ කතාවස්තුන් තියෙනවා. 이르දිමත් භික්ෂුන් වහන්සේලා දිව්‍ය ලෝකේ වැඩම කරලා දෙව් පිරිසට ධර්ම දේශනා කරපු. අන්න ඒ වගේ අවස්ථාවකදී ඔහුට මතක් වෙනවා මෙයයි ඒ ධර්ම විනය. යම් තැනක මම පෙර බ්‍රහ්මචර්යාවක් සරිසරුවද්ද සම්පූර්ණ කළාද තමන්ගේ పూర్ව ආත්ම භාවයේ සිහි වෙනවා. ඒ සිහි වෙනවත් එක්කම ඔහුට මාර්ගඵල ලැබෙනවා. නමුත් මේ සිද්ධිය සිද්ධ වෙන්න බොහෝ කල් ගත වෙන්න පුළුවන්. ඒ නිසා සිහිය උපදින්න බොහෝ කල් ගත වෙනවා. දන්දෝ භික්ඛවේ සතුප්පාදෝ. නමුත් ඒ මතක් වුණාට පස්සේ බොහෝ වේලාවක් උත්සාහ කිරීමක් නැහැ. වෙලාවක් ගත වෙන්නේ නැතුව මාර්ගඵල ලැබෙනවා. මේ තමයි දෙවෙනි ආනිසංසය. හරියට මේ බෙර ගහන්න දක්ෂ පුද්ගලෙක් සයතාපි භික්ඛවේ පුරිසෝ කුසලෝ භේරී සද්දස්ස. සාමාන්‍යයෙන් බෙර ගහන්න දන්නේ නැති කෙනෙක් දන්නේ බෙර හඬක් ඇහුනහම මේක බෙර හඬක් වෙන්නේ නැති කියන එක. නමුත් බෙර ගහලා පුරුදු කෙනෙක් දන්නවා මේ නම තියෙන බෙරේ මෙන්න මේක තමයි පදේ. ඒ වගේ බෙර ගැසීම් පිළිබඳ දක්ෂයෙකුට කියන්න පුළුවන් මොන බෙරයක්ද ඒ ගැහුවේ මොන පදයක්ද ඒ ගැහුවේ කියලා. ඒ තරම් දක්ෂයෙක් නොදන්නා තැනකදී නන්නාඳුනන තැනකදී ඒ කියන්නේ අධ්‍යාන මාර්ගය කියලා කියන්නේ මහා නගර දෙකක් අතර තියෙන දීර්ඝ මාර්ගයට. ඒ දීර්ඝ මාර්ගයට පිවිසලා ඉන්න පුද්ගලයෙක් මෙහෙම බොහෝ දුරක් ගමන් කරනවා. තමන්ගේ හුරු පුරුදු පළාතක් නෙමෙයි. කැලෑබද ප්‍රදේශයක් වෙන්න පුළුවන්. නමුත් ඔහුට බෙර සද්දයක් ඇහුනොත් ඔහුට සැකයක් හරි විමතියක් හරි එන්නේ නැහැ. මේ බෙර සද්දයක්ද බෙර සද්දයක් නෙමෙයිද? ඒකාන්තයෙන්ම එක විටම ඔහුට හිතෙනවා මේ ඒකාන්තයෙන්ම බෙර සද්දයක්. අන්න ඒ වගේ මේ භික්ෂුව හොඳින්ම ධර්මයේ ඉගෙන ගත්තාම
යන්තම් ඉගෙන ගත්ත කෙනෙක් වගේ නෙමෙයි. මේ සාමාන්‍යයෙන් අපි ගිහියෝ නම් යන්තම් බණක් අහනවා. මේක කොහෙද තියෙන්නේ කියලා දන්නෙත් නැහැ. ඒකේ තේරුම දන්නෙත් නැහැ. ඒ වගේ. නමුත් හොඳින් මේ පියවර 5ට ඉගෙන ගත්ත පුද්ගලයෙකුට එහෙම නැත්නම් ගිහියෙකුට හෝ භික්ෂුන් වහන්සේ නමකට ධර්මකාරණේ කියනකොටම මේ ධර්මකාරණය සූත්‍රද අභිධර්මද විනයද මොන සූත්‍රවලද තියෙන්නේ මොන අභිධර්ම කොටසද තියෙන්නේ මේක සම්බන්ධ වෙනත් කරුණු මොනවද යනාදී වශයෙන් ශීඝ්‍රයෙන් වැටහිගෙන යනවා. අන්න ඒක තමයි කියන්නේ සිහිය ඉපදෙන්න ගත වෙන කාලය වැඩි වෙන්න පුළුවන්. නමුත් වේලාවක් ගත වෙන්නේ නැහැ මාර්ගඵල ලැබෙන්න. මෙන්න මේ කාරණේ කියන්නේ මේ දෙවෙනි අවස්ථාවේදී තනියම ධර්මපද වැටහෙන්නේ නැහැ. නමුත් ඉරිදිමත් භික්ෂුවක් මේ දෙව් පිරිසට ධර්මයේ දේශනා කරාම ධර්මයේ මතක් වෙලා මාර්ගඵල ලැබීම. මේ තමයි දෙවෙනි ආනිසංසය.